ආයිබෝන් එතකොට අපි දැන් හදන්න යන්නේ නාරං කැවුම් උත්සව සමයටත් අවශ්‍ය විදිහට කවුරුත් කැමති නාරං කැවුම්. හැබැයි මේක මම හදන්න යන්නේ පොඩ්ඩක් අමුතු විදිහට. hot and spicy කියන concept එකට තමයි මේක හදන්න යන්නේ. ඉතින් මේකට පොඩ්ඩක් මුද්ද රස පලං, එතකොට කජු පොඩියට කපාගත්ත පොඩ්ඩක් මිරිස් පොඩ්ඩක් කෑලි මිරිස් පොඩ්ඩකුත් එකතු වෙනවා. ඒත් එක්කම සීනි පොඩ්ඩක් එකතු වෙනවා. ඉතින් ඒක නිසා මේක පොඩ්ඩක් hot and spicy විදියට තමයි යන්නේ. ඉතින් අපි බලමු. පෑන් එකක් මෙහෙම රත් වෙන්න තියලා අපි ඉස්සෙල්ලාම හදාගන්න යන්නේ නාරං කැවුම් එකේ පොල් මිශ්‍රණය. හරිද? එතකොට ඒකට අපිට අවශ්‍ය වෙනවා හාල් පිටි බෙදපු හාල් පිටි ස්වල්පයක්. ඉතින් අපි මේක මේ වගේ පෑන් එකක් හොඳට රත් වෙන්න අරලා පොඩ්ඩක් මද ගින්දරේ හොඳට රත් වෙන්න ආරිනවා. බෙදපු හාල් පිටි. හැබැයි වෙළඳ පොලේ බෙදපු හාල් පිටිත් ගන්න තියෙනවා. මම මෙතන පාවිච්චි කරන්නේ අපේ නොබෙදපු හාල් පිටි. මේක ටිකක් අපි හදනකොට ගොඩාක්ම කළු පාහ වෙන්න ඕනෙත් නැහැ. මේක ටිකක් සාමාන්‍ය ප්‍රමාණයට රත් වුණාම ඇති, පාට ගැහුණාම ඇති, ගොඩක් දුමුරු පැහැයට වෙන්න ඕනේ නැහැ. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේක ටිකක් ලා දුමුරු පැහැයට එනවා. අපි එතකොට මේක ගින්දරෙන් ගන්න ඕන. මේ වගේ එලෙන් නැති ස්වභාවයකට ටිකක් ලා දුමුරු පාට තිබුණා නම් හොඳටම ඇති. මේක දැන් අවශ්‍ය ප්‍රමාණයට බැදිලා ඉවරයි. ඔයගොල්ලන්ට පේනවා ඇති ටිකක් සුදු පාටට නෙමෙයි මේක තියෙන්නේ. අපි දානකොට සුදු පාටයි. දැන් මේක ටිකක් ලා දුඹුරු පැහැයකට පුරු ස්වභාවයක් තමයි තියෙන්නේ. පිටි ටික අපිට අවශ්‍ය ප්‍රමාණයට බැදගෙන ඉවරයි. මේක දැන් අපේ භාජනයේ රස්නෙම්ම මේක ඉතුරු ටිකත් හොඳට කර වෙලා නැති වෙන්න මෙයා වෙනවා. ඉතින් අපි ඒ නිසා පොඩක් අපි මේක ලිපේ තියාගන්නේ නැහැ. දැන් අපේ ප්‍රමාණය හරි. හරි. එතකොට දැන් අපි ඒ අදියර ඉවරයි. දැන් අපි ඊළඟට අපි හදාගන්න යන්නේ පැණි පොල් එක. ඉතින් පැණි පොල් එක හදනකොට අපිට අවශ්‍ය වෙන පොල් අනිවාර්යෙන්. ඉතින් මේ පැණි පොල් එකට මම යොදා ගන්නවා මුද්ද රස පලක්. ඊට පස්සේ පොඩ්ඩක් කජු පොඩ්ඩක්. ඊට පස්සේ අපේ ගෙදර දොරේ පාවිච්චි කරන මේක මේ කෑලි මිරිස් කියලා කියන්නේ. කෑලි මිරිස් ඔයාට ඕන මේක පොඩ්ඩක් සමහර වෙලාවට ඔයාට ඕන නම් මේකට පොඩි මිරිස් කරලකුත් ඕන නම් කපලා දාන්න පුළුවන්. වේලිච්ච මිරිස් කරලක් මම ඉතින් එහෙම නැහැ. නමුත් මේක පොඩ්ඩක් සැරටමත් නැති වෙන්න තමයි මම මේක හදන්න අවශ්‍ය විදියට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් අපි මේකට පැණි පොල් ටික හදා ගන්න දැන් අපි සීනි එකතු කරගෙන පැණි පොල් ටික හදා ගන්න යනවා. ඉතින් අපි මේකට මම මෙතන පාවිච්චි කරන්නේ වෙළඳ පොලේ තියෙන සුදු පාට සීනි. ඕගොල්ලන්ට අවශ්‍ය නම් මේකට හකුරු උනත් පාවිච්චි කරන්න පුළුවන්. මම මෙතන පාවිච්චි කරන්නේ සීනි. මොකද මට ඕන වුණා අපිට හැමෝටම ගෙදර තියෙන විදියට හදා ගන්න විදියට. ඒ නිසා ඕගොල්ලන්ට හකුරුත් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. ඒත් එක්කම මම මේකට පාවිච්චි කරනවා පොල් ස්වල්පයක්. හරිද? ඕගොල්ලන්ට පුළුවන් බලා ගන්න. අපි මේකට එකතු කරනවා අපි කුඩු පොඩියට කපාගත්ත කජු ටික.
ඊට පස්සේ අපේ මුද්ද රස පලන් ටික වියලිමේදී ඔයගොල්ලන්ට ඕන නම් කාට හරි අහන්න පුළුවන් ඇයි මම මිරිස් කෑලි මිරිස් ඉස්සෙල්ලාම එකතු කරේ නැත්තේ කියලා. මොකද ඒක ගොඩක් බැදිලා දුමුරු පාටට හුරු වෙන නිසා තමයි මම ඒකට ඒක යොදා ගන්න හැදුවේ. ටිකක් මේක දුමුරු පැහැ වෙනකොට ඒ කියන්නේ අපේ පොල් පැණි එක අපිට අවශ්‍ය ප්‍රමාණයට සැකසුනාට පස්සේ අපිට අවශ්‍ය ප්‍රමාණයට හරියගෙන එනවා. ඉතින් එතකොට ඕගොල්ලන්ට බලන්න පුළුවන් පාටත් ඕගොල්ලන්ට පෙන්නන්නම්. මේක දුමුරු පාටම කරගන්නත් එපා. මොකද මේ එතකොට නිකන් අර මේකේ තියෙන දාපු හැමදේම දුමුරු පාටට හුරු පාටක් වෙන නිසා. දැන් ඕගොල්ලන්ට පේනවා ඇති මේක සීනි ඇලිලත් නැහැ. ඕගොල්ලන්ට පේනවා ඇති දුමුරු පාට ගොඩක් දුමුරු පාටත් නැහැ. දැන් මේකට අපි අවසානයේදී යොදා ගන්නවා අපි අර බැදගත්ත හාල් පිටි ටික. දැන් මේකේ අපිට ඕනනම් ගින්දර අඩු කරගන්න පුළුවන්. ගින්දර අවශ්‍යම නැහැ අපිට. දැන් අපේ අවශ්‍ය ප්‍රමාණයට නාරං කැවුම් එකේ පැණි පොල් එක හැදිලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට බලන්න පුළුවන් මේක ගොඩාක් දුමුරු පැහැවෙලත් නැහැ. ඕගොල්ලන්ට බලන්න පුළුවන්. තියෙන්නේ අපි හදාගත්ත පොල් එක. ඉතින් මේ පොල් එකට අපි අපේ මිශ්‍රණය හදාගෙන ඉවරයි. දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේක අපේ තව දෙවෙනි මිශ්‍රණයක් යනවා. ඒකත් පොල් වලින්ම තමයි හැදෙන්නේ. මම ඒකත් පෙන්නන්නම් ඔයගොල්ලන්ට හදාගන්න විදිහ. අපි හදාගත්ත නාරං කැවුම් එකේ පැණි පොල් එක hot and spicy පැණි පොල් එක තමයි මේ තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම් අපි කොහොමද හදාගන්නේ කියලා. මේක පැණි තියෙන නිසා පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න ඕනේ. අත පිච්චෙන සුළුයි. ඉතින් මෙන්න මේ වගේ ඔයාලට පේනවා ඇති. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ඔයාලට හදාගන්න පුළුවන්. මෙන්න මේ වගේ හොඳට පැණි එක සෙට් වෙන්න තිබුණොත් මෙන්න වගේ බෝල කරලා හදාගන්න පුළුවන්. මේක ගොඩක් අය මේ දුමුරු පාටටත් ගන්නවා. මම මෙතන ගත්තේ මොකද අපි දැන් ගොඩාක් දුමුරු පාට වුණොත් අපි දාපු කලමනාවල ඉන්ග්‍රීඩියන්ට්ස් වල අපිට කලර් එකක් නැහැ. පාටක් නැති වෙනවා. ඉතින් ඒ නිසා තමයි මම මේක ගොඩාක්ම කරේ නැත්තේ. ඉතින් මේක ස්පයිසිත් තියෙනවා, ස්වීටුත් තියෙනවා. ඉතින් මේකේ නට්ස් වර්ග
ඒ ටික තියෙනවා. ඔයාට ඕන නම් මේකට දාගන්න පුළුවන් මේ අපි පීනට්ස් කියන්නේ පීනට්ස් උත් දාගන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. කාට හරි ඕන නම් මේකට හකුරු පොඩ්ඩක් එකතු කරන්න පුළුවන් නම් ඒකත් ගැටලුවක් නැහැ. අපි දැන් හදන්න යන්නේ නාරං කැවුම් එකේ බැටර් එක. ඒක බදින විදිය මම ඔයගලන්ට කියන්නම්. අපි හාල් පිටි ස්වල්පයක් ගත්තා. ඊට පස්සේ මේකට කහ චුට්ටක් දානවා. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයකට දාන්න පුළුවන්. මෙතන ටිකක් මේස හැඳි කාලක් විතර දානවා. ඊට පස්සේ මම මේකට චුට්ටක් කෑලි මිරිසුත් මේස හැන්දක් විතර එකතු කරනවා. ලුණු ස්වල්පයක් ඔයාලට අවශ්‍ය නම් දාන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට යොදාගන්නේ පොල් කිරි. ඔයාලට ඕන නම් වතුරත් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මේක ටිකක් ඝනකමයි. මොකද මේ බැටර් එක පොඩ්ඩක් හදනකොට මේ මිශ්‍රණය හදනකොට ටිකක් ඝනකමට හැදුවා නම් අර අපි කියන්නේ ක්‍රිස්පි ගතියට කියලා ඒ වගේ හදා ගන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට පෙන්නන්න අන්තිමට මෙන්න මේ වගේ ඔයගොල්ලන්ට පේනවා ඇති. මේක අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක ඉතින් කට ගැස්මක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. හරි. අපි දැන් අපේ මිශ්‍රණය හදාගෙන ඉවරයි. දැන් අපි බලමු අපේ තෙල් එක හරියට හරි පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් අපි එමින් වැඩේ පටන් ගමු. ඔව් අපි දැන් මෙන්න මේ ආකාරයට තමයි බැටර් එක ඔයගොල්ලෝ හදාගත්තේ. ඉතින් මේ විදිහට අපි එමින් මේක ගොඩක් වෙලා බැදෙන්න ඕනෙත් නැහැ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ඉතා රන්වන් පැහැයට මේක ඉතින් මම හදාගත්ත ටිකක් පොඩියට. මොකද මේක සාමාන්‍යයෙන් තේ වේලකට වගේ නම් සැන්දෑ වරුවක බොහොම ප්‍රමාණවත්. ඉතින් ලොකුවට හදනවට වඩා තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ඒක හදා ගන්න පුළුවන් තමන්ගේ විදියට. ඔයාලන්ට පේනවා ඇති ඉතාමත් රන්වන් පහයට බෙදලා තියෙනවා. ඔන්න ඔයගොල්ලන්ට පේනවා ඇති අපි හදාගත්ත නාරං කැවුම් එක. බලන්න ඒක ඔයගොල්ලෝ හැමදාම දකින නාරං කැවුමක් වගේ නෙමෙයි. මේක පොඩ්ඩක් hot and spicy. ඔයාලට ඕන නම් මේක ටිකක් ලොකුවට හදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ආකාරයට හදා ගන්නත් පුළුවන්. ඔයාලගේ තේ මේසයකට අවශ්‍ය විදියට. මේක ඕන නම් කාට හරි ඕන නම් බයිට් එකකට හදා ගන්නත් පුළුවන්. අපේ භාෂාවෙන් කියනවා නම් පොඩ්ඩක් ස්නැක් එකකට වගේ හදා ගන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා හදලා බලන්න ඔයගොල්ලන්ට මේක හරි අලුත් දෙයක්. නමුත් මේක අපිට
හරියට බැලුවොත් නම් අලුත් දෙයක් නෙමෙයි. මොකද නාරංකයන් කියන්නේ අපේ දේශීය දෙයක්. ඉතින් අපිට අවශ්‍ය දේවල් අපේ වටපිටාවේ තියෙනවා නම් අපිට හදාගන්න පුළුවන්. මම පාවිච්චි කරේ මේකට අපිට ගෙදර දොරේ අපිට හොයාගන්න පුළුවන් දේවල් පමණයි. ඉතින් මේකට ඕගොල්ලන්ට ඕන නම් තව මොන හරි දෙයක් එකතු කරලා ඔබට ඔබගේ අත්දැකීම අපිත් එක්ක බෙදා හදා ගන්නත් පුළුවන්.